ඉවර වුණාට පස්සේ ගෙදර ආවා. බබාලා දෙන්නට ලන්ච් දීලා ඒ දෙන්නව සෙටල් කරලා දැන් ඒ දෙන්න මේ වෙනකොට පහළ සෙල්ලම් කරනවා. ඉතින් මට හිතුණා ඔයාලට මගේ මේකප් ගැන කතා කරන්න ඕනි කියලා. මොකද ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මට ගොඩක් වෙලාවට මේ Instagram එකේ ගොඩක් දෙනෙක් අහනවා මම normally day to day makeup කරන්නේ කොහොමද? මොකද ගොඩක් වෙලාවට මම salon වලින් makeup කරනවා, dressing කරනවා දැකලා තියෙනවා. ඉතින් මම day to day කොහොමද මගේ makeup look එක ගන්නෙ? කොහොමද මම makeup කරන්නේ කියලා? මොනවද මම පාවිච්චි කරන products? ඉතින් ඔය වගේ දේවල් අහනවා. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට ඒක නිසා මගේ makeup items, මගේ makeup pouch, මගේ makeup boxes, makeup pouch නේ, makeup pouch එක ඔයාලට පෙන්නන්න. එකක් නෙවෙයි මට තියෙනවා makeup pouches දෙකක්. එකක් තමයි මෙන්න මේක. එකක් තමයි මෙන්න මේක. එතකොට මේක නම් makeup box එකක් කියලා කියන්නත් පුළුවන්. මේක එකක්, මේක එකක්. මේකේ තමයි මම day to day use කරන මගේ මේකප්ස් ටික තියෙන්නේ. මේක නම් ලොකු දේවල් නැහැ. මේක තියෙන්නේ දැන් ගොඩක් වෙලාවට මේ මම වෙඩින් එකකට, ඉවෙන්ට් එකකට, يعني ස්පෙෂල් ඉවෙන්ට් එකකට, මොකකට හරි බර්ත්ඩේ පාටි එකකට හරි එහෙම ස්පෙෂල් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම මම සලෝන් එකට ගිහිල්ලා තමයි මගේ ඩ්‍රෙසින් එක, මගේ මේකප් එක මම කරගන්නේ. ඒකට මම දැන් පුරුදු වෙලා. හැබැයි සමහර අපිට සමහර අවස්ථා යෙදෙනවා normal simple makeup එකකුත් මදි. හැබැයි salon makeup එකක් වැඩි. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවට salon එකට ගිහලා makeup කරගන්න එකේ පැය ගාණක් කාලේ නාස්ති කරන එක එකක් අපරාධේ. සහ ඒ වගේ ලොකු makeup එකක් එතනට අවශ්‍යත් නැහැ. ඒක නිසා සලෝන් ගිහිල්ලා කරගන්න ඕනේ නැහැ. හැබැයි තව ඒ වගේම තමයි මේ තැනට normal simple makeup එකකුත් මදි. ඉතින් ඔය අතරමැදට ටිකක් හොඳ ටිකක් rich look එකක් තියෙන makeup look එකක් වෙන්නත් ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න ටික තමයි මේකේ තියෙන්නේ. හරි. ඉතින් මම මුලින්ම කියන්න මම day to day දාන makeup එක. day to day කියන්නේ මේකේ මේ ලොකු දේවල් නැහැ. මම සාමාන්‍යයෙන් normal makeup කරනකොට foundation use කරන්නේ නැහැ. BB cream එකක් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ මම use කරන BB cream එක. මේක තව චුට්ටක් තියෙනවා. ඉතින් මම stand by තියන් ඉන්නවා. ඊට පස්සේ powder use කරනවා. මේ තියෙන්නේ මගේ powder එක. දැන් මේක නම් ටිකක් ඉවරයි. මේක ඉවර වෙලා තියෙනවා powder එකක්. තවත් powder එකක් තියෙනවා. මේ දෙක මම මාරුවෙන් මාරුවට use කරනවා. මේක මේ මම normal day to day use කරන makeup නම් එහෙම මේ branded දේවල් නෙවෙයි. මොකද මම ගොඩක් වෙලාවට ඔය දැන් බබාව ඉස්කෝලේ දාන්න යනවා නම් powder ටිකක් ගා ගන්නවා, lipstick ටිකක් ගා ගන්නවා, eyebrows දෙක චුට්ටක් shape කර ගන්නවා. එච්චරයි. ඉතින් ඒ වගේ normal simple makeup එකක් කරන්නේ. මේ වගේ චූටි beauty blend එකක් තියෙනවා. මේක දැන් මේ use කරලා wash කරලා නැහැ. එතකොට blusher brush. ඊට පස්සේ lipstick තියෙනවා 1 2 3 4 5යි. ඔව් 5. මම මේ ඔක්කොම use කරන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට මෙන්න මේ light nude color එකක් තමයි use කරන්නේ මේ day to day මේ makeup කරනකොට. සහ eyebrow pencil එකක් තියෙනවා, දෙකක් තියෙනවා. මේක black,
මේක brown. මේක eyeliner එකක්. හැබැයි මම use කරන්නේ නැහැ. මේක මම දන්නේ නැහැ. මම මේක තියන් ඉන්න තාම කියලා. මේකේ clip එකකුත් නැහැ. මම දන්නේ නැහැ මම මේක තියාගෙන ඉන්නේ කියලා. මේක අයින් කරලා දාන්න ඕනේ. ඔව්. ඒ ටික තමයි mascara එකක් තියෙනවා. චූටි එකක්. mascara එකක් තියෙනවා. sharpener එකක් තියෙනවා. මොකද මම ගොඩක් වෙලාවට මෙන්න මේ lip color එකට මම හරි ආසයි. මේක මේ branded එකක් නෙවෙයි. දන්නේ ඒකේ නමවත් දැන් පේන්නේ නැහැ මොකද ඒක එච්චරට ෂාප් කරලා මම මේ කලර් එකට හරි ආසයි. මලට ගෑවට එක පේන්නේ නැහැ. නියුඩ් කලර් එකක්. ඒකට ගොඩක් මේ ෂාප්නර් එක ඕනේ. එච්චරයි. මම day to day normal ඔය එළියට යනකොට boys බබාලා ඉස්කෝලේ දාන්න යනකොට එතකොට ඔය නිකන් පොඩි ඔය හරි රිලේෂන් කෙනෙක්ගේ ගෙදර යනකොට යාළුවෙක් හම්බ වෙන්න යනකොට කොෆි එකකට යනකොට ඔය වගේ යනකොට හරිම සිම්පල්. ගොඩක් වෙලාවට BB cream use කරන්නේ නැත්නම් powder කර ගන්නවා, lipstick ටිකක් ගා ගන්නවා, eyebrows එක shape කර ගන්නවා එච්චරයි. නැත්නම් BB cream එක මෙහෙම dot පහක් තිබ්බා powder කරගත්තා, blush චුට්ටක් ගා ගත්තා, lipstick ගා ගත්තා. ඔය ටික තමයි. ඔච්චරයි මගේ day to day makeup එකේ තියෙන්නේ. එතකොට මම ටික දාන්න. එතකොට දැන් මම කියවනේ අපිට සමහර අවස්ථා එනවා සලෝන් එකකින් දාන heavy makeup එකකුත් එතනට suit වෙන්නේ නැහැ. මේ වගේ simple makeup එකක් එතනට suit වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? එතකොට අනිවාර්යෙන්ම අපි ළඟ තියෙන්න ඕනේ ඒකට ගැලපෙන rich look එකක් එන makeup එකක් දාගන්න ඕන කරන ඒවා ටිකක්. ඉතින් ඒ ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ එකක්. ඔව්. මේ වගේ මිරර් එකකුත් තියෙනවා. මේක නම් ඉතින් මට එහෙම use වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මිරර් එකකුත් තියෙනවා. ඒකේ කලර්ස් උත් වෙනස් වෙනවා. මම මේක දන්නේ නැහැ. මේ දැන් තමයි දන්නේ. එහෙම එකකුත් තියෙනවා කියලා. හරි. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට use කරන මගේ makeup items ටික. ගොඩක් use වෙලත් නෑ. මොකද ඉතින් මම එහෙම ගොඩක් වෙලාවට use වෙන්නෙත් නෑ. හැබැයි ඉතින් ඕන වුණොත් කියලා තියන් ඉන්නවා. හැබැයි ඉතින් use කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට නම් foundation එක අනිවාර්යෙන් ඕනේ. මේ තියෙන්නේ මගේ foundation එක Kiko brand එකේ මේක N25 තමයි number එක N25 මේක තමයි foundation එක apply කරනවා. ඊට කලින් තියෙනවනේ මොකක්ද මේ primer එක මේ තියෙන්නේ primer එක ඒකත් Kikoම තමයි මේ තියෙන primer එක ඒක මුලින්ම primer එක apply කරනවා. ඊට පස්සේ foundation එක ඊට පස්සේ මම step by step පෙන්නන්න නේද? ඒ කියන්නේ අපි makeup එකක් කරනකොට ඒ කරන steps පිළිවෙලටම මම මේ items ටික පෙන්නන්න. primer එක, foundation එක, ඊට පස්සේ තියෙනවා concealer. Full coverage concealer එකක්. මගේ මේ ඔක්කොම ටික මේ Kiko ඒ නිසා අමුතුවෙන් brand එක කියන්න ඕනේ නැහැ. Kiko brand එකේ ඔක්කොම ටික මේක number 16 එකේ concealer එක. ඒ කියන්නේ මගේ skin color එකට match වෙන විදිහට තමයි මම මේ ටික අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒක නිසා මේ numbers ඔයාට හරියන එකක් නැහැ. ඒ නිසා ඔයාගේ skin එකට match වෙන විදිහට ඒ ටික අරගන්න. ඊට පස්සේ තියෙනවා powder එක. මේ තියෙන්නේ powder එක. ඒකත් ඒකේ
මේකේ නම් එක 030 full coverage powder එක තමයි මම use කරන්නේ. එතකොට මේ එක තමයි base එකට use කරන්නේ. primer එක, foundation එක, concealer එක ඉස්සරහනේ කිව්වේ. ඔව්. ඒ ටික ඊට පස්සේ eyeshadow නම් eyeshadow එක මේ තියෙන මේක nude color ටිකක්. මේක නම් මේ Kiko brand එකේ නෙවෙයි. මේක මේ මම මේ colors ටිකට ආස වෙලයි මේක ගත්තේ. ලස්සන colors ටිකක් තියෙනවා. ලස්සන nude colors ටිකක්. ඒකයි මම ගත්තේ. මගේ ළඟ තව ලොකු eyeshadow color palette එකක්ම තියෙනවා. මේ blush colors දෙකකුත් තියෙනවා. ඉතින් ඔය ටික ඒත් එකම ආපහු තියෙනවා mascara එකත් Kiko. මම මේ mascara එක මට සාමාන්‍යයෙන් mascara use කරන්න බෑ. මොකද ගාපු ගමන් ටක් ගාලා එවන හැබැයි මේක එහෙම කියන්නේ සලෝන් එකෙන් ගානකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බියුටිෂියන් ඇප්ලයි කරනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මම ගා ගත්තොත් රට වටේම ගා ගන්නවා. හැබැයි මේ mascara එක Kiko එකේ mascara එක එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං හිතන්නේ මේ මගේ අවුලක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකේ අවුලක් තිබිලා තියෙන්නේ. කොහොමරි ඒක දැන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තියෙනවා මම මේ අන්බොක්ස් කරපු ඒවා තියෙනවා. අන්බොක්ස් කරපු නැති ඒවා තියෙනවා. මේක මේ shimmer එකක්. හරිම ලස්සනයි shimmer. මම ඒක යූස් කරලා තියා මේ දැන් තමයි මේ අන්බොක්ස් කරේ. ගොඩක් වෙලාවට මේ ග්ලිටර් shimmer ඒවා තිබ්බට මම යූස් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට යූස් කරන්නේ නැහැ. මේකත් highlighter එකක්. crystal glow highlighter එකක්. මේ යූස් කරලවත් තාම මේක ඕපන් කරලා. මේ බලන්න. තාම චුට්ටක් යූස් කරලා දැන්. මේ වගේ අර shiny වෙන ඒවා glitter ඒවා ගොඩක් වෙලාවට මම යූස් කරනවා ඩී. මේකත් shiny glitter නෙමෙයි ඒක blusher එකක්. මේකත් blusher එකක්. තියාගෙන ඉන්නවා ඉතින් සාමාන්‍යයෙන් pink, peach, orange වගේ color shades වලට ආස එක්කෙනෙක්. ඉතින් ඒ වගේ color shades තමයි ගොඩක් මගේ ළඟ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා blusher එක. මේක තමයි ඉතින් ගොඩක් වෙලාවට යූස් කරන එක matte blusher එකක්. ඒක Kiko. ඒකත් pink shade එකක්, nude pink shade එකක්. ඉතින් ඔය ටික තමයි මම ඔය කිව්ව මේ ගන්න වෙන තැන් වලට. ඒ කියන්නේ සලෝන් මේකප් එකක් වැඩි, සිම්පල් මේකප් එකක් මදි වගේ අවස්ථාවල මම මේ ලුක් එක ගන්න යූස් කරන්නේ. මේක මේ sun cream එක. මේක මට මේක කියන්න අමතකුණා. මේක SPF 50 plus SPF sun cream එකක්. මේක මම ගත්තා. ඒ වුණාට ඒක මට යූස් උනේ නැහැ. මොකද මගේ ළඟ sunscreen තියෙනවා ගොඩක්. මේක ඊළඟට ගන්න ඕනේ. යූස් කරලා බලලා හොඳයි නම් කියන්නම්.
සහ ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට මේ මගේ Dream Skin අපි cream range එකේ හොඳ sunscreen එකක් තියෙනවා SPF 30+ SPF හොඳ sunscreen එකක්. ඉතින් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේකත් හොඳයිද කියලා අනිවාර්යෙන් බලලා කියන්න. ඉතින් ඔය ටික තමයි මගේ මේකප් පවුචස් දෙකේම තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් ළඟ තියෙන්නම ඕනේ බේසික්ම ටිකක් තමයි මගේ day to day මේකප් පවුච් එකේ තියෙන්නේ. ඉතින් මේකේ නම් ටිකක් complicated ඒවා ටිකක් තියෙනවා නේ concealer අරවා මේවා. එතකොට eyebrow pencils eyeliner ඒවා මේකෙන්ම තමයි ගන්නෙ. ඒවා මේකේ එහෙම නෑ. ඒක මේකෙන්ම අරගෙන කරගන්නවා. ඉතින් ওই දේවල් තමයි මගේ මේකප් පවුච් එකේ පවුචස් දෙකේ තියෙන්නේ. හරි. thank you වෙනක් මගේ මේකප් පවුච් එකේ තියෙන්නේ මොනවද කියලා. බැලුවට